Hello guys, good evening. කොහොමද ඔයගොල්ලන්ට? මම මේ අද මං කරන ක්‍රීඩාවේ පොඩි දේවල් ටිකක් ඔයගොල්ලන්ට මං කියන්නම්. දැන ගන්න ආස කට්ටිය බලන්න. මං කරන්නේ වූෂු. ඒක චීනයේ ජාතික ක්‍රීඩාව. චීන සටන් ශිල්පය. කොන්ෆු කියන මාෂල් ආර්ට් එකෙන් වූෂු තමයි ස්පෝර්ට් එක. ක්‍රීඩාව කොන්ෆුත් ස්පෝර්ට් එකක් වශයෙන් කියන්නේ ජාත්‍යන්තර ස්පෝර්ට් එකක් නෙමෙයි. නමුත් කොන්ෆු වල එක තරඟ පැවැත්වෙනවා. නමුත් වූෂු තමයි වර්ල්ඩ් ටූර්නමන්ට්, සන්දා කප්, සන්දා ටූර්නමන්ට් ගොඩක් වර්ල්ඩ් ටූර්නමන්ට් වල තියෙන්නේ වූෂු. ඉතින් මේ බෑග් එකට පහර දෙන ඉරියව් කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඔය ත්‍රස් කික් එක, පුෂ් කික් එක කකුල් දෙකෙන්ම අපිට පුළුවන් පහර දෙන්න. යටට එකයි උඩට එකයි. ඔය යටට එකයි උඩට එකයි කකුල් දෙක මාරු කරලා ඔය මම බෑග් එක අල්ලගන්න විදිය ඒක මම එහෙමයි ටිකක් අල්ලගන්නේ. එතකොට ඉතින් ඔය හුක් පන්ච් එක රයිට් හුක් එක රයිට් හෑන්ඩ් එකෙන් හුක් පන්ච් එක තමයි ගහන්නේ. හිප් එකයි ෂෝල්ඩර් එකයි දෙකම හැරිලා ලෙෆ්ට් එකෙන් ගහන ලෙෆ්ට් හුක් එක. ෆුට් එක හිප් එක ෂෝල්ඩර්ස් එක දෙකම තුනම හැරෙනවා. හැරලා තමයි ගහන්නේ. බලන්න ඒක වෙන විදිය. දැන් ඌමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේත් ඇති ඉතින් ඉගෙන ගන්න. මේ විදියට පැහැදිලිව හරියට කරොත් ඉගෙන ගන්න පුළුවන් ඉතින් ඕන කෙනෙක්ට. ඉතින් ඕක ඉස්සරහ කකුලෙන් left thigh එක inside එකට ගහන්න. inside thigh එක. ඇතුල් පැත්තට ගහන කලවා වලට ගහන පා පහර. ඕකට ලකුණු එකක් හම්බ වෙනවා හරියට වැදුනොත්. ඔය ස්පීඩ් එක බර එක වෙනම තියෙනවා. ස්පීඩ් එකයි වේගවත් එකයි බර එකයි වෙනම තියෙනවා. ඔය පිටිපස්සු පාදයෙන් ගහන කලවා වලට ගහන කික් එක පා පහර. ඕක ස්පීඩ් එක. ස්පීඩ් කික් එක. ඕකේ වේට් එකත් එක්ක වේට් කික් එකක් වෙනම තියෙනවා බර එකක්. ගහපු ගමන් කකුල ගන්නව නැත්නම් එයා අල්ල ගන්නවා. ගහපු ගමන් අපි කකුල ගන්න ඕනේ. ඔය වේට් එකත් එක්ක ගහන්නේ ඔන්න ඕක. වේට් එක බරත් එක්ක ගහලා එයාව අපි අල්ල ගන්නවා. එහෙමම කකුල බිමින් තිබ්බා එයාව අල්ලගත්තා අපි. ගැහුවා අල්ලගත්තා. අතාරිද්දි ගහන්න පුළුවන්. අල්ලගෙන ඉද්දි ගැහුවොත් ලකුණු නැහැ. අතෑරලා ඉද්දි ගැහුවොත් ලකුණු තියෙනවා. මම ඒකත් කරලා ඇති. ඒ පැත්තට අල්ලලා බලනවා. රෙස්ලිං එකක් දාන විදියක් ඒ. ඉතින් අපි මාෂල් ආර්ට් එකක් කරන එකදී හැම දෙයකම හොඳයි. කොහෙවත් අපිට උවමනා වෙනවා. ඔය ෆේක් කරලා පිටිපස්සේ කකුලෙන් තමයි පා පහර එල්ල කරන්නේ. ඒ කියන්නේ මේ රවට්ටලා ඉස්සර කකුලෙන් ගහනවා වගේ රවට්ටලා පිටිපස්ස කකුලෙන් ගහනවා. එතකොට පොඩ්ඩක් ඒ වේට් එක වැඩිත් වෙනවා. ඒ ස්ටෙප් එක ඉස්සරහට යන නිසා. ඒක හරි අස්සන කික් එකක්. ඒක මම කරන එකක්. ඒක 2 point එකක්. ඒ කියන්නේ chest එකට ගහන එක. ඒ කියන්නේ මේ ඉනට බඩ ප්‍රදේශයට ගහන chest එක. ඒ ප්‍රදේශයට ගහන එක. ඒකම ඔලුවට ගන්නත් පුළුවන් අපිට. එකයි
උඩට එකයි ගහන්නේ. මං ග්ලව්ස් දෙක අද දාලා නැහැ. මම මේ ට්‍රේනින් ඉවර වෙලා තමයි වීඩියෝ කරන්නේ. එකයි ග්ලව්ස් ඔක්කොම ගලවලා තමයි සෙල්ලම් කරන්නේ. ඔය වීඩියෝ එකට විතරක්. ඔය අල්ලගෙන ගහන්නේ. අල්ලගෙන ගහනකොට ලකුණු නැහැ. ඔය හුක් එකක් ගහන්නේ අල්ලගෙන. ඔය තයි ගහන්නේ අල්ලගෙන. අල්ලගෙන ගහනකොට ලකුණු නැහැ. නමුත් ඉන්ජරි ඔය අපකට්. හුක් නෙමෙයි සෝරි අපකට් ගහන්නේ. අපකට් තමයි අන්න වැට්ටුවා. ඒ වටන ටෙක්නික් එකක් කරේ. වටන එක එයා විතරක් වැටුනොත් 2 පොයින්ට් හම්බ වෙනවා අපිට. ඔන්න මං ඉවර කරා දැන්. ඉවර කරලා ඉතින් ඔය ටික තමයි ඉතින් අත ඔක තමයි ඉතින් මම කරන්නේ. මම ඔයගොල්ලන්ට තව වීඩියෝස් ගේන්නම් බලන්න ඔයගොල්ලෝ. හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට බලන්න, කමෙන්ට් එකක් දාන්න. වැරදි නම් බැනලා කමෙන්ට් එකක් දාන්න. හොඳයි නම් හොඳයි කියන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඉතින් ස්තුතියි.